හොඳයි. අපි අද කතා කරමු හරිම රසවත් මාතෘකාවක් ගැන. මේක ඇත්තටම සෞඛ්‍ය සේවය ඇතුලේ හැංගිලා තියෙන ආර්ථික විද්‍යාත්මක ප්‍රහේලිකාවක් වගේ දෙයක්. ඉතින් අපි මුලින්ම මේ ප්‍රශ්නෙන්ම පටන් ගමු. නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවය ඇත්තටම නොමිලේම ලැබෙන දෙයක්ද? හිතන්න සරලයි වගේ පෙනුනට මේක තමයි අපේ සම්පූර්ණ කතාවෙම හරය වෙන්නේ. හරි. එහෙනම් අපි මේ කතාව තේරුම් ගන්න උදාහරණයකට යමු. හිතන්න ශ්‍රී ලංකාවේ ඉන්න අවුරුදු 55ක දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන රෝගියෙක් ගැන. දැන් මේ රෝගියාට අවශ්‍ය බෙහෙත්, සායනවලට යන එක පරීක්ෂණ විතරක් නෙවෙයි, රෝහලෙන් අතර වෙන්න උනත් මේ හැමදේම ලැබෙන්නේ රජයේ සෞඛ්‍ය සේවයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. රෝගියා කිසිම දෙයක් ගෙවන්නේ නැත්නම් මේ ප්‍රතිකාරයේ ඇත්තම පිරිවැය මොකද්ද? බැලු බැලමට පේනවට වඩා මේක සංකීර්ණයි. මොකද රෝගියාට නොමිලේ ලැබුණාට මේ පිටිපස්සේ ලොකු ආර්ථිකමය බරක් හැංගිලා තියෙනවා. ඉතින් මේ පිරිවැය කියන දේ හරියටම රඳා පවතින්නේ අපි ඒ දිහා බලන කෝණය මත. ආර්ථික විද්‍යාවේදී කියන්නේ පිරිවැය කියන එක අපි කාගෙන්ද අහන්න කියන එක මත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලයි හරියක විවිධ කාච වලින් බලනවා වගේ. මේකට තමයි ඖෂධ ආර්ථික විද්‍යාවේදී කියන්නේ දෘෂ්ටි කෝණය කියලා. සරලවම කිව්වොත් සෞඛ්‍ය සේවයක වටිනාකම මනිද්දී අපි මොන වියදම්ද මොන ප්‍රතිලාභද ගණන් ගන්න කියන එක තීරණය කරන රාමුව තමයි මේ. ඒ කියන්නේ සල්ලි යන්නේ කාගෙන්ද ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද කියන එක මේකෙන් පැහැදිලි කරනවා. හොඳයි. අපි දැන් අපේ කතාවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් තුන්දෙනා හමුවෙමු. මේ එක එක දෘෂ්ටි කෝණය හරියට වෙනස් චරිත වගේ. හැමෝටම Tamanට ආදාළ වෙන වියදම් සහ වගකීම් තියෙනවා. දැන් බලන්න මේ පැති දෙක දිහා. එක පැත්තකින් රජය. රජය බලන්නේ අමාත්‍යාංශ ආයවැය, බෙහෙත් ගෙන්න යන වියදම, රෝහල් වලට දෙන මුදල් වගේ දේවල් ගැන. අනිත් පැත්තෙන් ඉන්නවා රෝගියා. එයාට වැදගත් වෙන්නේ සාක්කුවෙන් යන වියදම්. ඒ කියන්නේ ගමන් වියදම්, කෑම බීම වලට යන වියදම්, ඒ වගේම ලෙඩේ නිසා වැඩට යන බැරි වුණාම අහිමි වෙන පඩිය. හැබැයි මේ දෙකටම අමතරව තමත් දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ තමයි සමාජීය දෘෂ්ටි කෝණය. මේක තමයි මේ හැමදේම දිහා බලන පුළුල්ම දැක්ම. සරලවම කිව්වොත් වියදම් කරන්නේ කවුරු වුණත් සමාජයේ ඉන්න හැමෝටම ආදාළ වෙන සියලුම පිරිවැය සහ ප්‍රතිඵල මේකට ඇතුළත් වෙනවා. මේකෙන් තමයි සම්පූර්ණ චිත්‍රෙම පේන්නේ. හරි. එහෙනම් අපි දැන් මේ කතාවේ ඉලක්කම් ටික බලමු. අපි ගණනය කරලා බලමු අපේ ශ්‍රී ලාංකික රෝගියාට යන වාර්ෂික සත්කාර පිරිවැය කොහොමද මේ දෘෂ්ටි කෝණ අනුව වෙනස් වෙන්නේ කියලා. මුලින්ම බලමු රජයේ පැත්තෙන්. බාහිර රෝගී සත්කාර, ඒ කියන්නේ බෙහෙත්, ලැබ් ටෙස්ට්, සායනවලට යන එක ඒවට අවුරුද්දකට රුපියල් 16805ක් යනවා. හැබැයි බලන්න දවස් 3කට රෝහලේ නතර වුණොත් ඒ වියදම රුපියල් 32000ක්. ඒ කියන්නේ නේවාසික ප්‍රතිකාර තමයි රජයට තියෙන ලොකුම වියදම. ඉතින් මේ දෙකම එකතු කළාම රජයට මේ එක රෝගියෙක් වෙනුවෙන් අවුරුද්දකට යන සම්පූර්ණ වියදම රුපියල් 48805ක්. මේක තමයි මහජන සෞඛ්‍ය පද්ධතියෙන්, ඒ කියන්නේ අපි හැමෝගෙම බදු මුදල් වලින් වැය වෙන මුදල. හරි. ඒ රජයේ කතාව දැන් අපි බලමු නොමිලේ ප්‍රතිකාර ලබනවා කියන රෝගියාගේ පැත්තෙන් කතාව කොහොමද කියලා. එයාටත් ඇත්තටම වියදමක් තියෙනවද? මෙන්න බලන්න රෝගියාටත් සැඟහුණු වියදම් තියෙනවා. ගමනාගමනයේට, කැම බීම වලට වගේ දේවලට, ඒ කියන්නේ ඍජු වෛද්‍ය නොවන වියදම් විදියට අවුරුද්දකට රුපියල් 3000ක් විතර යනවා. ඊටත් වඩා ලොකු වියදමක් තමයි වක්‍ර පිරිවැය. ඒ කියන්නේ අසනීපය නිසා වැඩට යන්න බැරි වෙලා අහිමි වෙන වැටුප, ඒක රුපියල් 14000ක්. මේවා වෛද්‍ය බිල් නෙවෙයි, ඒත් මේවා නියම මූල්‍යමය බරක්. එතකොට රෝගියාගේ පැත්තෙන් බැලුවම එයාට යන මුළු වාර්ෂික පිරිවැය රුපියල් 17000ක්. එහෙනම් නොමිලේ කිව්වට රෝගියාටත් සැලකිය යුතු මුදලක් සාක්කුවෙන් වැය කරන්න වෙනවා. හොඳයි. දැන් අපි රජයේ වියදමත් දන්නවා, රෝගියාගේ වියදමත් දන්නවා. එහෙනම් මේ හැම වියදමක්ම එකතු කරාම, ඒ කියන්නේ සම්පූර්ණ චිත්‍රය දිහා බැලුවම මොකද වෙන්නේ? සම්පූර්ණ වාර්ෂික සමාජීය පිරිවැය, ඒ කියන්නේ රජය සහ රෝගියාගේ වියදම් දෙකේම එකතුව රුපියල් 65805ක්. මේ තමයි මේ රෝගියාගේ දියවැඩියා සත්කාරයේ සැබෑම සම්පූර්ණ පිරිවැය. දැන් මේ සාරාංශය දිහා බැලුවම තමයි හැමදේම පැහැදිලි වෙන්නේ. බලන්න රජයේ දෘෂ්ටි කෝණයෙන් වියදම 48805යි. රෝගියාගේ දෘෂ්ටි කෝණයෙන් 17700යි. හැබැයි සමාජීය දෘෂ්ටි කෝණයෙන්, ඒ කියන්නේ ඇත්තටම සමාජයක් විදිහට අපි දරන සම්පූර්ණ බර 65805ක්. එකම ප්‍රතිකාර සේවාව ඒත් දෘෂ්ටි කෝණය අනුව පිරිවැය කොහොම වෙනස් වෙනවද කියලා මේකෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේකෙන් අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද?
හිතන්න අපි එක රෝහල්ගත වීමක් වළක්වා ගත්තොත් මොකද වෙන්නේ කියලා. එතකොට රජයට රුපියල් 32000ක් ඉතුරුයි රෝගියාටත් ගමන් වියදම් අහිමි වෙන පඩිය වගේ දේවල් ඉතුරු වෙනවා. ඒ කියන්නේ රෝහල්ගත වීමක් වළක්වන එකෙන් මුළු සමාජීය බරම අඩු කරලා සම්බන්ධ හැමෝටම මුදල් ඉතිරි කරන්න පුළුවන්. එහෙනම් දෘෂ්ටිකෝණය කියන එක වැදගත් වෙන්නේ ඇයි? මේක නිකම්ම ගණන් හදන එකක් විතරක් නෙවෙයි. මේකෙන් තමයි රටක මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති පවා තීරණය වෙන්නේ. ඉතින් විශ්ලේෂකයෙක් දෘෂ්ටිකෝණයක් තෝරගන්නේ කොහොමද? එයාලා ප්‍රශ්න කිහිපයක් අහනවා. පළවෙනියට තීරණය ගන්නේ කවුද? දෙවෙනියට ඉලක්කය මොකක්ද? ඒ කියන්නේ රජයේ අයවැයක් හදන එකද? නැත්නම් සමස්ත සමාජයේම සෞඛ්‍ය ගැන බලන එකද? තුන්වෙනියට ඇත්තදම ලබා ගන්න පුළුවන් දත්ත මොනවද? මේ ප්‍රශ්නවලට උත්තර අනුව තමයි හරිම දෘෂ්ටිකෝණය තෝරගන්නේ. අවසාන වශයෙන් මේ තෝරා ගන්න දෘෂ්ටිකෝණය තමයි තීරණය කරන්නේ මොන ප්‍රතිකාරද පිරිවැය ඵලදායි ඒ කියන්නේ වටිනවා කියලා සලකන්නේ සහ මොන ප්‍රතිකාර වලටද රජෙන් අරමුදල් ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන බෙහෙත් පවා මේ තීරණය මත රඳා පවතිනවා. ඉතින් මේ හැමදේම හිතේ තියාගෙන ඊළඟ වතාවේ අලුත් ප්‍රතිකාරයක පිළිවැගෙන ඇහුනොත් මුලින්ම අහන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද කියලා දෙන්න පැහැදිලි නේද?